ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරලා අවුරුදු 17ක් වෙනවා. තාම ඝාතකයා කවුද කියලා හොයාගන්න බැරි වුණා. ඊයේ පෙරේදා අධිකරණය ඇතුලේ සිද්ධියක් ඇති වුණා. පැය 8ක් යනකොට ඝාතකයාව අත්අඩංගුවට ගත්තා. කොටහිනි සිද්ධියත් එහෙමයි. සිද්ධියක් ඇති කරලා ටික දුරක් යනකොට උන්ව අත්අඩංගුවට ගැනීම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට තාමත් පෙර අපරාධවල අපරාධකරුවෝ නිදැල්ලේ ඉන්නවා. ඇයි? ඒකට හේතුව තමයි මැද ඉන්නව කවුද? ඒක හැන්ඩල් කරපු දේශපාලඥයා. ඒ දේශපාලඥයා මදේ අයින් කරලා සාක්ෂි අතුරුදහන් කරලා සාක්ෂි අතුරුදහන් කරාම අර සාක්ෂි වල චේන් එක විඳිලා. ඉතින් අවුරුදු 17යි 18යි කිය නීතිපති දෙපාර්තමේන්තුවත් ඉන්නවා. නමුත් අපි දින 90 ආණ්ඩුවේ යම් සංවිධානාත්මක කල්ලි විසින් යම් අපහසුතාවයකට පත් කරන්න යම් ඝාතන කීපයක් ඇති කරලා තියෙනවා. ඒ ඇති කරපු ඝාතන පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙලා පොලිසිය ක්‍රියාත්මක වෙලා ඒවා අත්අඩංගුවට ගැනීම කරලා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තිනවා. ඒ මොකක් නිසාද? අපි දේශපාලනයට අත ගහන්නේ නැති නිසා. අපි උන්ට දේශපාලනිකව බලපෑම් කරන්නේ නැති නිසා. අපි පොලිස් දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් මේ හැම එකක්ම ස්වාධීන කරලා තියෙන නිසා.